කිල්පිසි එකක් දාපු අපේ සජීවී විකාශයේ ඉතාමත් දැවැන්ත පුද්ගලයෙක් අපිට හම්බුලා තියෙනවා. අම්මට සිරි. ඕයි. ඔබ මීට පෙර මේ වගේ දක්ෂයෙකු දැක තිබේද? ඒ ඌනම් සුපිරිම බුලට් එකක් බං. කස්ටම් එකක් විසිරු 1 vs 1 එකක් ගමු දුත් එක. Killing spree. ඕයකෝ. බිල්ලා බොට අම්මට කවුද යකෝ බොටා යකෝ උඹ ඉස්සර දැක්කනේ බං. යකෝ හොල්මනුත් යනවා බං ඊ ඇස්සේ. Kutu 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 kutu. Hari nih. Hari ya. Me? Ah? Got a gun. Kita nak kau ni bang. මේක ස්නයිපර්ද බං? නෑ. ඒක අප්ලික්. ඒක ආයි ගුණා වගේ ඉන්ටක් ඇතුලද බං? නෑ දැන් හදලා ටැංකට ආව දෙන්න තියෙනවා. ඒක ඩොන්නේ නෑ. ඔව්. අම්මට අන්න හැකෙක් ඉන්නවා බං. හැකෙක් බං. නැගලා ගහපන් වරේ. හරිද? ඒ ඌ නෑ ඔය මං විතරයි ඉන්නේ. එතනවා. ඒ කොහමද බං? ඒකනේ බං. ඒ ඌ එරිම කැනිමියෙක් කියලා. ඌ ටෙලිපෝට් කරලා බං. මෙන්න බං UMP තාලනවා. හරියට ඇඟට වදින්න. ඌ අත කියන්නේ බං ගියාන්. Head there. Jangan pakai gila dagat tau. Enemy here. Adi. වැරදුනා නොවේ ඔබ මට වැරදි Skill on කළා. cooldown. මාවත් ගන්නකෝ ගන්න. Skill on cooldown. මේ අර අරු බලවන් දෙන්නවා අර. මේ හැකික් ගන්න. Hey, heal me brother. Psycholysis. අර මොන මුට ඔලුවක් ඈ බෝල් එකක් ඈ. තියෙන ඔකේ මරිය. ඌ හැක් බං ඔය ඔතනින් සයිඩින් කියන එක. නෑ. 50ක් බෝල් කියන්නේ හැක් නෑ. කොහොමද ඒක? මේ ඔයි. ආ ඊළඟ ගහමු brother. හරියන්නේ පස්සේ බයනකයි. brother. මට අරක හරි ගියාද? අඩේ මට දාන්න නවතුනා මම අද දවසම වැඩෝ. දැන් කුඹුරක් කොටනවා. මත මුලටින් ස්වයං පෝෂිත වෙලාද උඹ? Enemy here. අර මුගේ ඔල්ලු නෑ බං. ඔකට නම් එන්නේ බා. ඔකට මං එනවනේ නිතර. පුරියා කින්ඩි හිනාවක් දානවා. තුන්වෙනි අර ඕකේ වැට නෑ. වැට තියෙනවනේ. ඒ වැටි අටීරුක නෑනේ බං දැන්. මොනවාද? වැටි කෑලි අටී වගේ නැද්ද බං ඔය වැටි? ඉතින් මෙතන හොඳට තියෙන්නේ. අයියා. ඒ කොයින්ද බං? අන්න අර හෙඩ්ෂොට් ගහන්නේ බං. මගේ ඔතන ඉන්නේ නැද්ද?
ඒ උඹලා හීල් වෙලානේ අඩෝ. ඒක තමයි දැන් ජීවි. අන්න බං උට ගෑවම මොකක් හරි. ඒ මගේ පින් එක නෑ බා. අමව නැද්ද බං? I need ammo. ඒ! ඕයි! ඉවද? මේ දක්ෂතා වලින් පරිපූර්ණ එකකින් ඉන්නවා. ඒ එතෙන්ට වරෙන් ඒ ස්කෝඩ් එක වරෙන් ස්කෝඩ් එක වරෙන්. ස්කෝඩ් එක වරෙන්. ඒ උඹලා දෙන්න ඵලයන් උඹලා දෙන්න පීක් ඵලයන් උඹලා දෙන්න පීක් ඵලයන්. යකෝ අච්චර දක්ෂතාවේදී ඒ සුපිරි කොල්ලෙක් ඉන්නෝ උතර වෙපන් තියෙනවා. උතර වෙපන් තියෙන සුපිරි කොල්ලෙකුත් ඉන්නේ. ගහපන් විසුරු උඹට වුණා ඊසි බං ගහපන් ඔක්කොම ගහපන්. 400 දාන්න බැරිද බං? පුළුවන්. බෑ බං. පුළුවන්. දැන් අබේ ඉස්සුද බං? ඒ උඹලා දෙන්න RCD චේක එකතු කරලා දාපන්. අම්මනන්නේ ආටෝ ඒ පීක් වරින් අයියෝ උඹලා මේ මෙඩික ගහපු අය ඒ ඵලයල්ලක බං පීක් අයියෝ කවුද බං මුන් දෙන්න ඒ පීක් ඵලයන් හීල් කරන්න එපා පීක් ඵලයන් නොපෙනී යන හේතුත් ඉන්න ඌ පීක් දාන්නේ තමයි සිංහල ගන්නද ඒ උට මකුළු වදින්නේ නැහැ ඕයි පීක් ඵල Head there. මේ පකයන් නෑ මේ හැකාගෙන් කන්න හංස බැල්ලි හංස පකයෝ Help me. යසයි බැල්ලි යසයි ඒ උඹ පීක් ඵලයන් හීල් කරන්න එපා පීක් ඵලයන් ගාඩන් එකට උඹ පීක් ගිහලා වෙඩි තියපන්කෝ පැත්තේ ගාඩන් එකට සුපිරි කොල්ලෙක් ඉන්නෝයි හම්බෙන්න ඕන එකේ හරි අම්මට කිල් 21යි බං ඕයි වාසි කැඳ සුපිරි හරි ගහපන් මේ උඹේ ප්ලේයින් බලන්න ආපුවාම ඊ යට ගිහින් ගන්න හදන්නේ දපන් පොළොව යටි නම් ගහන්න යන්නේ බං ඌයි පොඩි කැන්නියෝ එන්නද කොහෙද හදන්නේ ටෙලිපෝට් එකලා ගහපන් බං වටේ යනවා ඌ මැප් එක වටේ යන ගමන් ඉන්නේ බං ඒ කියන්නේ ඒ ඔය හැක් කියන්නේ නේද ගරීනකින් සල්ලි දීලා ගත්තේ වන්නේ ඔව් ඒක හයිකම නෑ බං වා හරි උදේ අරබිය ගාබිය ඈ අම්මල වාසි ඌයි හිට එක ඕයි සුපිරිම බුලට් එකක් බං උනා අම්මනේ ආ ගුණා සංගබී සිටින්නේ මුවා වෙලා ඉන්නේ මුවා නෙවෙයි දැන් සාවනේ ගොනා වගේ පේනවා හරි ගැම ගන්න ඕම ඉන්න බා ගාය ඔලුවට කිල්බිසි දෙකක් දාපු අපේ සජීවී විකාශයේ ඉතාමත් දැවැන්ත පුද්ගලයෙක් අපිට හම්බුලා තියෙනවා අම්මට සිරි ඕයි ඔබ මීට පෙර මේ වගේ දක්ෂයෙකු දැක තිබේද ඒ ඌනා සුපිරිම බුලට් එකක් බං අස්තෙන් ගාව විසිරු 1 vs 1 ගාව දුත් එක Killing spree! ඌ යකෝ හැබැයි මුට ගහන්න පුළුවන් කොල්ලෙක් ඉන්න උඹට සෙට් කරන්න ඕනේ නැහැ. යෝ ඇංගිලා ඉන්නේ බං. මුට ගහන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා සෙට් කරන්න ඕනේ කියපන්ටක් ගාලා. අඩු මං ගහන්නම් බං. මොකෙද්ද බං මට ආමට සිරාවට. හරි මේ අපි 1 vs 2 එකක් දාලා ගහලා මේකට. ඒ මේක මේ පොළව ඇතුලේ ඉඳන් ගහන්න. අමාරුයි. අරු දැක්කේ නේද යනවා ඒ. මේ මූ ඉන්නවා. ඌට වදින්නේ නැහැ නේ බා. ඉතින් මූ පොළවේ යටනේ බං ඉන්නේ. මූ ගානිය වදිනවා බං. ඉතින් මූ පොළවේ යට බං ඉන්නේ. මේ හුකාවාලේ යකෝ නැගිට බංකෝ. හරි හරි මේක තෝන්න ඇල්ලයි වගේ. ඉන්දේකු ඊයා බං. යකෝ උඹේ දක්ෂතාවය බලන්න ආවම තෝ බඩ ගාගෙන බැල්ලියෙක් වගේ ඉන්න එපා අර. යා බැල්ලි. බඩ බැල්ලි.
බඩ ගාගන්න තව බැරි වුණා. හිත බඩ යන්න දැන් අරු කෙලිනවා. මඩු හැකියාව හරි හරි උඹලා නිකන් මේ කොල්ලෝ කියන හැකියාව දැක්කාම නිකන් එහෙම කියන්න එපා. අර ළඟ එකයි. ෆ්‍රී ෆයර් වල තියෙන හදිසි පඩි මෙල බං. Killing spree! ෆ්‍රී ෆයර් වල තියෙනවා බං මේ පඩි පෙලක්. ඕයි හරි කාලේ හදපු එකනේ. ඒ කාලේ අර මම අර අන්න එතන තියෙන. ඒ කියන්නේ ඔතන මං ඉස්සර බොරු වල කරලා තිබ්බා. මූ දැන් ඒවා පාවිච්චි කරනවනේ බං. Killing spree! ධර්ම කෑල්ල ගෑ. අර යුද්ධ කාලේ අර අදීසියෙන් උඹට පැන ගන්න ඕන හදපුවනේ. ඕ අර ඒ කියන්නේ අපි ඒ දවස්වල පීක් වල යුද්ධ තියෙද්දි එහෙම උකන් තනලා දුවනවා බං ටින් ටින් ගන්න. අම්මනේ ඒ මුටේවා ආට මොකද අහන්නේ? ඔය කියන්නේ ඒ කාලේ හිටපු එකෙක්. ඔව් නේ. Killing spree!